කිව්වා. අපේ රටේ පාලකයන්ට මේ ගාතාව බිම තියලා හොම්බ උලන්න තියනවා නම් හරි වටිනවා. ඔව්. දැකලා නැහැ. ඒකේන භෝගේ බුඤ්ජය එක කොටසක් පරිභෝජනය කරන්න. ද්විහි කම්මං පයෝජේ කොටස් දෙකක් නැවත සංවර්ධන කටයුතු සඳහා යොදවන්න. ආදායම් උත්පාදනය වන කර්මාන්තකරණයන්ට යොදවන්න. මිනිසුන්ගේ ඔළුව හැදෙන වැඩවලට යොදවන්න. ආධ්‍යාත්මයෙන් පොහොසත් වෙන જાතියන් නිර්මාණය කරන්න යොදවන්න. කොටස් දෙකක්. චතුත්තම්පි නිදාපේය. හතරවෙනි එක තැම්පත් කරන්න කිව්වා. හදිසියේ විපතක් ආවොත් ප්‍රයෝජනෙට ගන්න. මේ වාගේ ලස්සන කළමනාකරණයක් පුතා ලෝකෙ කොහෙද තියෙන්නේ? මේ වාගේ විද්‍යාවක් ලෝකෙ කොහෙද තියෙන්නේ? නෑ. එච්චර නිර්මල දර්ශනයක් තියෙන දේශේ ඒක දැක්කේ නෑ. රාගික කෙලස් බර මිනිස්සු මොකද කළේ? හම්බ කරන දේටත් වඩා වැය කළා. ආදායමට වඩා වැය කළා. ආදායමට වඩා කෑවා. ආදායමට වඩා හොරකම් කළා. සංවර්ධනීය ව්‍යාපාර ඔක්කොම වහලා දැම්මා. ලංකාවේ සංවර්ධන ව්‍යාපාර නෑ පුතා. සිරිමාවෝ මැතිණියගේ කාලේ තිබුණාලු 100 ගාණක් කර්මාන්ත ශාලා. එකක්වත් නෑ පුතා. යකඩත් එක්ක වික්කමෙව්. යකඩත් එක්ක විකුණාගෙන කෑවා. මේ වාගේ බාල දුර්ජන જાතියක් ඉස්සරහා අපිව තනියෙන් දාලා උඹලා පැනලා එංගලන්තයට ආවාට උඹලා හිතුවද දිනුවා කියලා? නෑ. දිනලා නෑ. ඒත් පෙරදිලාම අයින්නේ. මෙහි ආවයි කියා අමුතු එකෙක් නෑනේ පුතා. මෙහි ආවයි කියා අමුතු එකෙක් නෑ. සීතලට වකුටු වෙලා ගුලි ගැහිලා ඉර පායනකොට දඟලලා දුවලා මේ කරුමේ තියනවද පුතා එහෙ? මේ කරුමේනේ මම මේ 30 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්නේ. මට ඉගිලෙන්න තරම් හිතෙනවා. මට ඉගිලෙන්න තරම් හිතෙනවා. ඒ වාගේ පිම්බිමක පුතා කුඹුක් ගහක් යට මැරුණත් කමක් නෑ. ඒ වගේ පිම්බිමක මිනිසුන්ට පමණ ඉක්මවා දේ ඕනේ. ලෝකේ පුතා ප්‍රීතියෙන් සතුටෙන් සැනසීමෙන් නිදහසේ ආත්ම තෘප්තියෙන් ගෞරවනීය සේවාවක් මිහි මඩලට කරලා මැරෙන්න පුළුවන් නම් තන කොතනවත් කමක් නැහැ. ඒකට කාලය, ඒකට ඉඩ අපට තවම තියෙනවා. කාල සම්පත්තියක් තියෙනවා පුතා. වචනයක් අපිට හම්බෙනවානේ කපටිකම කියලා. කපටිකම හොඳද? සද්භාවයෙන් කපටිකම යෝග්‍යයි. පයෝග සම්පත්තියක් වන නිසා. අරක්කුකාරයෙක් ගෙදර එනවා. ඇවිල්ලා කියනවා මචං යම් බොණ්ඩ කියලා. ඊට පස්සේ මෙයා කියනවා අනේ මට බෑ නෝනට සනීප නැහැ. මේ මිනිහා බොරුවක් කියනවා යාළුවාව මග අරින්න. මේ කපටිකම කළාට මේ බොරුව කිව්වාට පව් සිද්ධ වෙනවද? නැහැ. පව් සිද්ධ වෙන්නේ. පින්නතුනි උපක්‍රමයක් හැටියට යථාර්ථයේ ජය ගන්න, නිර්මාණශීලී ගමනක් යන්න, නිර්වාණ මාර්ගයට ප්‍රවේශ වෙන්න උපක්‍රමයක් හැටියට සද්භාවයෙන් පාවිච්චි කරනවා නම් කපටිකමත් යෝග්‍යයි. නීති පොතේ තියෙනවනේ පුතාර සද්භාවයෙන් නම් මරුවට කමන්නේ නැහැ කියලා. නීති පොතේ තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ සද්භාවයෙන් නම් 89 වගන්තියේ ඉඳලා 99 වගන්තියේ දක්වා තියෙනවනේ පුතා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියලා කොටසක්. ඒකේ තියෙනවා සද්භාවයෙන් නම් මරුවට කමක් නැහැ කියලා. සැබවින්ම නිත්‍යානුකූලන. ඒ කියන්නේ ගෑනු ළමයෙක්ව දූෂණය කරන්න හදනවා. ලාබාල ගෑනු ළමයෙක්ව දූෂණය කරන්න හදනවා. දැන් ඒකෙන් බේර ගන්නම ක්‍රමයක් නැත්තම් මොකද කරන්නේ? අර පුජ්‍යලයාගේ තරහතිරම දිහා බලන්න නැතුව ගහනවා. මෙල්ල යනවා. ඒකේ පාපේ නෑ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව ගෑනු ළමයා බේරා ගැනීම. ඒ හින්දා කායික අංගයයි මානසික අංගයයි දෙකම බලපානවා පුතා අපරාධයක් සිද්ධ වෙන්න. පාපයක් සිද්ධ වෙන්න. ඒ අවබෝධය අපි ළඟ තියාගෙන අපිට පුළුවන්කම තියෙනවා උපක්‍රමශීලීව මේ ලෝකේ පාවිච්චි කරන්න.
ගනුදෙනු කරන්න. ආශ්‍රය නිසරය කරන්න. උපක්‍රමශීලී වුණාම රෞද්‍ර නැන්දම්මව අම්මා වාගේ කරගත්ත හැකි පුතා කපටි වෙන්න ඕනේ. ඔව් ලොක්කි මොනවටද කැමති බැලුවා ඈ ආදරේ කරන්නනේ තියෙන්නේ. ඒ උන්දා කැමති දෙයට ඈ ඒ උන්දා කැමති පුතාට උයලා දෙන්න කියලා හිතන්නකෝ. ලේලිට කියනවා මං අද උයන්නම් ඈ මහත්තයා මොනවා හිතයිද දන්නේ නැහැ. රාට උයලා දෙන්න ඕනේ. ඒ හින්දා අම්මා පැත්තකට වෙලා ඉන්න මං උයන්න. ලොක්කිගේ හිත සවුත් වෙලා. ඊට පස්සේ කොල්ලා එනකන් ඉඳලා මල් ටිකක් දාලා වැඩිපුර බොරුවකුත් එක්ක අමුන්නලා කියනවා. එතකොටම කොල්ලාගේ හිත සවුත් වෙනවා. දැන් ගිහිගේ ගිනි ගයක්සේ ඇවිලෙනවා පුතා. කොල්ලාගේ හිත එක පැත්තකින් ඇවිලෙනවා. අම්මගේ හිත එක පැත්තකින් ඇවිලෙනවා. ලේලිගේ හිත එක පැත්තකින් ඇවිලෙනවා. තුන්ගිනි යාවෙච්චි ගමන් පුතා ගේම ඉවරයි. තුන්ගිනි යාවෙච්චි ගමන් මුළු ගේම ඉවරයි. ගිහිගේ ගිනි ගයක්සේ ඇවිලෙන්න ගන්නවා. පුතා මහා මෛත්‍රියෙන් යුක්තව දෙදෙනාගේම බස් මනාකොට අසා විඳ දරාගෙන උපක්‍රමශීලීව අම්මාත් සතුටු කරමින් බිරින්දෑත් සතුටු කරමින් මේ දෙදෙනාගේ සරප ගති මකන්නට වෙහෙසුවොත් ගේ හීලෑ කළ හැකියි. අම්මා උපක්‍රමශීලීව ලේලිව අවබෝධ කරගෙන පුතාට කේලම් නොකියා මේ මානව ලෝකේ මා බොහෝ කල් සිටියා. ඔවුන්ගේ ලෝකයයි දැන් තියෙන්නේ. මට චුට්ටයි ජීවත් වෙන්න තියෙන්නේ. උන්ගේ යහපත වේ නම් මට ඒක සතුට කියලා හිතලා දරා ගන්න පුළුවන් නම් අඩුපාඩු ටික ලස්සන පවුලක් ඉතුරු කරන්න පුළුවන්. ලේලිට දැනෙනවා නම් මාත් අම්මා කෙනෙක්. මාත් ගැහණියක්. මගේ අම්මාත් මහත්තයාගේ අම්මාත් දෙදෙනෙක් නෙමෙයි. මට මේ වාගේ පින්වත් මිනිහෙක් හදලා වඩලා තනලා ඇගේ සියලුම ශාරීරික ශක්තියින් වෙහෙසවලා කැපකිරීම කරලා අධ්‍යාපනය ලබා දීලා මනා ඇඟපසඟ ඇති මා හිත්ගත් ලෝකේ එකම මිනිහා මේකා කරලා මට පූජා කරපු උන්දා මේ ලෝකේ ඉන්න දෙවියෝය බුදුන්ය කියලා යම් ගෑණියෙකුට පේනවා නම් මහත්තයාගේ අම්මාත් අම්මාසේම දකින්නට පුළුවන්කම තියෙනවා. හැබැයි පුතා උපක්‍රම නැත්තම් මේ ගමන යන්න බෑ. සමාජයේ ගමන යන්න බෑ. ඔබ කරන රැකියාව උපක්‍රමශීලී වුණොත් මිස ඔය රැකියාව කරගෙන යන්න බෑ. මේක අපේ දේශය නෙමෙයි. මේක පිටස්තර දේශයක්. ඒ දේශයට අනුගත වී අපි ක්‍රියා කළේ නැත්තම්, ඒ දේශයේ තියෙන නීති රීති අපි ගරු කළේ නැත්තම්, ඒ පරිසරයට අපි එකඟ වුණේ නැත්තම්, ඒ පාරිසරික සම්පත් අපි හොඳට ප්‍රයෝජන ගන්න තේරුම් ගත්තේ නැත්තම් අපට ඒ ගමන යන්න බෑ. භාෂාව අපි හුරු කරගත්තේ නැත්තම් අපට ඒ ගමන යන්න බෑ. උපක්‍රමශීලීව පුතා ජීවත් වෙන පරිසරයට අනුගත වීමේ යම් මාර්ග තියේද ඒ මාර්ගයන් ඔබ තේරුම් අරගෙන ජීවිතය දකින්න මහන්සි ගන්න ඕන. එතකොට ජීවිතය දිනන්න පුළුවන්. එළි වෙනකන් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ ලෝකය මට දකින්න, මගේ ලෝකය ඔබට දකින්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ නිර්වාණගාමී ප්‍රවේශයක් ලබන්න අපිට මේ පේන, ඇහෙන, දැනෙන, දකින ලෝකයේම ඇති. මහාචාර්යවරයෙක් ගාවට ගෑණියක් ඇවිල්ලා කිව්වලු මහත්තයා අපි දෙන්න කසාද බඳිමුද කියලා. ඒ ගමන ඇහුවලු ඒ ඇයි කියලා. හරි ලස්සනයිලු අර ගෑණි. ඔයාගේ බුද්ධියයි මගේ රූපයයි දෙක එකතු වෙලා ළමෙක් හදාගන්න කිව්වලු. බැරි ඒ ගමන මහාචාර්යවරයා ඇහුවලු බැරි වෙලාවක්වත් තෝගේ මොලේයි මගේ රූපෙයි පිහිටියොත් එහෙම ඒක මේ ලෝකේ යකෙක් වගේ එකෙක් වෙයි යඩේ. එහෙනම් ඒ දීගෙන් කමක් නැහැ කිව්වා. එහෙම අපි හිතනවා පුතා. උපත් බුද්ධිය හදන්න, උපත් රූප ස්වභාවය හදන්න අපි හිතනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. සංසාර ගමනේ අපි කරන ලද මෛත්‍රී සහගත පුණ්‍යවන්ත උත්තම දාන ධර්මාදී පින්කම් වල බලය පුතා අපිට හේතු වෙන්නේ. අපි දාන දෙනවනේ. ඒ දානේ සද්ධාවෙන්ම දෙනවා නම්, නිර්ලෝභීව දෙනවා නම්, ප්‍රියමනාපව දෙනවා නම්, කම්පල අදහාගෙන දෙනවා නම්, නිර්වුල් සම්පත්තියක්ම ඔබ පූජා කරන්නේ නම් ඔබට
මෙලවත් පරලොවත් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන බල සම්පatti පහ පසුපස ආවුදින් පිහිට වෙනවා. ඒක උත්පත්තිය ලැබනකොටම ඔබට පිහිට පිණිස පවතිනවා. ඔයාලා අහලා තියෙනවා ලංකාවේ සාලිය රාජකුමාරයා දන්නවනේ? කාගේ පුතාද පුතේ? දුටුගැමුණු මහරජුරුවන්ගේ පුත්‍රයා. කසාද බැන්දේ අශෝකමාලා රොඩි ගෑනු ළමයා. ඒ රොඩි ගෑනු ළමයාගේ රූපය මොනතරම් ලස්සනද කියනවා නම් උත්පත්තියෙන් රොඩි කුලේ ඉපදිලා ඒ භවයේදීම පුතා මැරෙන්නේ නැතුව රාජවංශික පවුලකට ගිහිල්ලා අතාපිටේ යන්නේ. රොඩි ගෑණියක් අතාපිටේ ගෙනහිල්ලා රජවාසලේ තියන්නේ. පාණ්ඩු උත්පත්තියෙන් ලබාපු රූපේ. ඇයට ඒ රූප ස්වභාවය ලැබෙන්න හේතුව මොකද්ද කරපු පින? ලස්සනට මල් වට්ටියක් කඩලා ඒ මල් රටා තියලා පුතා අම්මගේ අතට දෙනවලු හැමදාම බුදුන් වඳින්න. අම්මා බුදුන් වඳින්න යනකොට මල් ආසන සෝදලා පිරිසිදු කරලා මලු පෙත්මන් ඇමදලා පවිත්‍ර කරලා තියනවලු අම්මට බුදුන් වඳින්න. අම්මාගේ රෙදිවල කිලිකුණු ටික හොදලා පවිත්‍ර කරලා මැදලා අම්මට දෙනවලු අඳින්න පළඳින්න. කෑම ටික ඊටාම ප්‍රේමනාප විදියට හදලා අම්මාට ආදරෙන් කෑම බීම ටික දෙනවලු. අම්මාට ලෙන්ගතුව සෙනෙහබරව කතා බහ කරමින් ඇති දැඩි වෙමින් ඉදිරියට එනකොට එක දවසක් මේ කෙලෙස් බර ලෝකයේ හදිසියේ ඇතිවෙච්ච කම්පනයකින් මේ ගෑනු ළමයා අම්මට කියනවා රොඩි මැහැල්ල කියලා. අම්මට කවදාවත් මේ දරුවගේ කටෙන් මෙහෙම රළු වචනයක් ඇහිලා නැහැ. අම්මගේ දැස තෙමා දෙකපුල් තෙමා කඳුළු වැක්කෙරෙන්න ගත්තා. අශෝකමාලාගේ ඒ භවයේදී අශෝකමාලා මේ දර්ශනය දැක්කා. මං කියවනේ මැරෙනකොට පුතා චිත්‍රපටියක් වායේ පේනවා කියලා. අශෝකමාලා මේක නිතර මෙනෙහි කරලා කර්මපතයක් කරගෙන තිබුණා. මරණ මංචකයේදී මේ දර්ශනේ වැටුණා. ඒ චිත්ත කම්පණයෙන් ඇය උත්පත්තිය ලැබුවා ගිහිල්ලා රොඩි පැලක. තරුණ වයසට එනකන් රොඩියෙක් ලබන නින්දාව අපහාසය සමාජයේ පහත් බව දුක් විඳින්න වුණා. අර කට වැරදිලා පුතා. තමන්ගේ මිනිහා මැරිච්චාම තමන්ගේ ගෑණි මැරිච්චාම කුලප්පුව හැදිලා පාංශ කූලයකට යන්නේ පුතා චිත්‍රපටි හෝල් එකකට යනවා වාගේ. මම මහාන වෙච්ච ළඟදී ඇත්තටම ප්‍රීතියෙන් යන්නේ පාංශ කූලයක් කිව්වම වෙන දෙයක් නෙමෙයි ගෑනුන්ගේ තියෙන සෝබන බලන්නම. ගෑනු පාංශ කූලේ දවසට පුතා වෙනම ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා සුදු පිරුවට ඇඳලා කාමරවල ඉන්නේ. අත දිගහැරලා දවල්ට කාලා 2:00 වෙනකන් කාමරවල ෂූටින් එකට යන්න වාගේ ලෑස්ති වෙලා. කාමරවලට වෙලා ඉන්නවා. හාමුදුරුවෝ වඩම්මනවා. හාමුදුරුවෝ වඩම්මලා ඉවරලා ඉස්සරහා වඩා හිඳුවලා දැන් මිනි පෙට්ටිය එළියට ගන්නවා කියනකොට අපේ පැත්තේ රතිඤ්ඤ දානවනේ. රතිඤ්ඤ කීපයක් දා. රතිඤ්ඤ දානකොටම පුතා ගේ ඇතුලේ ඇහෙනවා සටපට ගාලා එක සද්ද. අර කාමර වල හිටපු ගෑනු ලෑස්ති වෙලා හිටපු උන් එළියට පැනලා මල් වඩම් පෙරලගෙන අර තිබිච්ච පොල් තෙල් පහම් පෙරලගෙන ඔක්කොම කුඩසේසත් පෙරලාගෙන ඇවිල්ලා අර මැරිච් එකව දැන් ගන්න දෙන්න. මැරිච් එකව ගන්න දෙන්න ඒකව ගෙනියන්න එපාලු. ජීවත් වෙලා ඉන්න කාලෙදි හිටපු විදිය පුතා අපිනේ දන්නේ. ඈ මේ මැරිච්ච මල කුණට කුණු ගොඩට මේ කිලා නටන නැටිල්ල දැක්කාම අමූලික මායාකාරී ලෝකයක පව් කන්දක් රැස් කර ගන්නවා මෙවුන්දලා බොරුවට රංගපාලා. ඇත්තටම ඇති සැටියෙන් දුකමද මේ? එතකොට පිරිමි දුක ඇත්තෙම නැද්ද? පිරිමි අඬන්නේ උංගල් ගෙඩි වාගේ. ගල් ගෙඩි වාගේ අර සිද්ධාන්තයට මූණ දෙමින් එදිනෙදා වැඩ කටයුතු ටික කරමින් අවශ්‍ය දේවල් කරමින් ස්වාමින් වහන්සේලාට උවටැන් කරමින් අප උපස්ථාන කරමින් අර මියගිය පුජ්‍යලයාට පින් දෙන්න අවශ්‍ය වටපිටාව හදනවා. මෙවුන්දලා වෙනම
සිනමාවක්. මෙවුන්දලා වෙනම සිනමාවක්. හාමුදුරුවරු වැඩ ඉන්න ඉස්සරහා මේගොල්ලන්ව ගෙනහිල්ලා බුදි කරවනවා. සිහි නෑලු. මං දැකලා තියෙනවා වැටෙන්නේ සිහි නැති වෙලා දකුණු අත බිම තියලා පුතා. ඔව්. සිහි නැත්තම් දකුණ වම තේරෙනවද පුතා? හයිය තියෙන අත බලලා බිමින් තියලා පෙරලෙනවා. ඊට පස්සේ කීප දෙනෙක් උස්සාගෙන ඇවිල්ලා හාමුදුරුවරු ඉස්සරහා දපා තියනවා. විලිබිය තියෙන ගෑණියක් නම් තුනුරුවන්ට ගරුණා මහ සංගරුවන ගෙදරට වැඩලා ඉන්න වෙලාවේ ශික්ෂාකාමීව පිරිමින්ටත් වඩා ශික්ෂාකාමීව එන්න එපැයි ලැජ්ජ බය ඇතු. එහෙම නැති මායාකාරී ලෝකේ කාව රවට්ටන්නද පුතා හදන්නේ? කාවද රවට්ටන්න හදන්නේ? අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් අනුන්ගේ පිහිට නැහැ. දෙන්න බෑ. මරණ මාංචකයේදී මහත්තයා දැන් මැරෙන්න ගියොත් එහෙම නෝනා කොහොමද බේරගන්නේ? බෑනේ. කර්මානුරූපව මැරෙනවා. කාටවත් පුළුවන් ද අල්ලන්න? ඇඬුවට පුළුවන්? බෑ. ඒක ස්වභාවය. අපේම දරු පැටියෙක් මැරෙනවා. මොනවා කරන්නේ? අත්හරින්න වෙනවා. ඒ අත්හැරීම වේදනාවක් නැතුව සමසේ ලෝකයේ දිහා බලලා අවබෝධයෙන් අත්හරින්නට පුළුවන්කම තියනවා නම් එදාට තමා පුතා නුවණ පහළ වෙච්ච මිනිහෙක් දකින්න හම්බෙන්නේ. නැත්තම් ඔබ කරන මේ ක්‍රියාව මායාවක් පමණයි. එහෙනම් ගතියට හේතු වෙන මේ නුරුස්සන ලෝක සත්‍යයට පිටුපා ලෞකික රාගික කෙලස් බර ලෝකයේ අතරමං වී යන ගමනේ අතමිදී ඥානාන්විතව ධර්මානුකූලව ගමන් කරන්න. පින්පව් අදහාගෙන කුසල අකුසල අවබෝධ කරගෙන අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ අකම්පිතව දාන ධර්මාදී පින්කම් කරමින් ජීවිතයේ සැහැල්ලුවෙන් පවත්වාගෙන යන්න වීරිය කරන්න ඔබට අවබෝධය ලැබෙනවා. ඒක තමයි පළවෙනි සම්පත්තිය. ජීවිතයට අධික සැප දෙමින් සත්‍ය හොයන අයට සත්‍ය හම්බෙන්නේ නැහැ. ජීවිතයට අධික දුක් දෙමින් සත්‍ය හොයන අයට සත්‍ය හම්බෙන්නේ නැහැ. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. යා යුතු නොවන. නොයා යුතු අන්ත දෙකක් තියෙනවා. අත්ත කිල මතානුයෝගයයි කාම සුකල්ලිකානුයෝගයයි. අධිකතර සැපදීම සහ අධිකතර දුක් දීම. මේ දෙකෙන් වෙන් වෙලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නොකළොත් ඔබට ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි වෙනවා. ඒ නිසා මේ අන්ත දෙක අතාරින්න කිව්වා. ඔයාලා මගේ දැක්මට අනුව එකක් අතහැරලා තියෙනවා. ඔය දෙකෙන් එකක් අතහැරලා නින්නේ නේද? කෝකද අතහැරලා? කෝකද පුතේ අතහැරියේ? මොකද්ද අතහැරපු එක? ඔබ හිතින් හිතුවා මම දුක් විඳින එක අතාරිනවා කියලා. නේද? ඔබේ දැක්මට ඔබ දුක් විඳින එක අතාරිනවා කියලා අතහැරියා. ඔබ සැප විඳිනවා කියන එක අල්ලගත්තා. හැබැයි ඔබ දුක් විඳින එක අතහැරියේ දුක ගැන දැනගෙනද? නෑනේ. දුක ගැන නොදැන ඔබ දුක අතාරින්න හැදුවාට ඔබට පේන්නේ නැත්ත. ඔබ දුක අතහැරියා කියලා අල්ලගත්තේ මොකද්ද? සැපනේ. සැප කියලා කියන්නේ දුකේ උපත පුතා. සැප කියලා කියන්නේ දුකේ උපත. දැන් කසාද බඳින එක සැපයි කියලා පෙවුණා නේද පුතා? නෑ ඔයාලට පෙවුණානේ බඳින්න ඉස්සෙල්ලා බඳින එක සැපයි කියලා. මට කියන්න ඇත්තටම දැන් සැපද? පුදුම කනසල්ලකින් ඉන්නේ. හොස්සාගින් මැස්ස යන්න බෑ. ගමනක් ගියොත් එන්න ප්‍රමාද වුණොත් ඉවරයි. තමන්ගේ වැදූ අම්මාට හරියට සලකන්න බෑ. හැදූ තාත්තාට හරියට සලකන්න බෑ. ගමනක් බිමනක් නිදහසේ යන්න බෑ. යාළුවෙකුට හිත මිත්‍රාදීන්ට උදව් උපකාර කරන්න බෑ. කෙනෙක් එක්ක කතා බහ කරන්න නිදහසේ බෑ.
තහංචි බන්ධන ගොඩාක් මැද්දේ ඔය කසාදෙට ලස්සන සුන්දර නමක් තියෙනවා ලංකාවේ. මොකද්ද පුතා ඒක? මොකක්ද ඒක? හිර ගන්නවා. හිර ගන්නවා. හිර වෙනව නෙමෙයි පුතා. හිර ගන්නවා. බලහත්කාරයෙන් හිරේ වැටෙනවා. ඇත්තම කතාවේ ඒක නේද? නේද? අපි ලෝකයේ දිහා බලලා ඇත්තටම මූණ දුන්නොත් ඒකනේ ඇත්ත කතාව. සැපයි කියලා හිතුවා හැම සැපතකම කෙලවර යන්නකෝ. දුකයි. හැම සැපතේම කෙලවර දුකයි. ඔයාලා වාහනයක් ගත්තා ආපු ගම. ෆිනෑන්ස් කෙරුවා. ෆිනෑන්ස් කරලා වාහනේ අරගෙන දැන් පුදුම කර්මයක් ගෙවන්නේ අප්පා. රාත් වැඩ උදේත් වැඩ දවාලෙත් වැඩ. කණ්ඩ වෙලාවකුත් නැහැ, ඉන්න වෙලාවකුත් නැහැ, නිදහසකුත් නැහැ. කායිකවත් තැවෙනවා, මානසිකවත් තැවෙනවා. ලෝකයේ කොහේ හරි තැනක් පෝසත් කරන්න අපි කර්මයක් ගෙවනවා. අපි කර්මයක් ගෙවනවා. ලංකාවෙත් ඔහොම කර්මකාරයොමට තමන්ගේ ප්‍රමාණයේ ගුණය නොදැන කරන දේවල්. රත්තරන් ඇයි පුතා? ඇද්දල්ලයි. ඇද්දල් මොකටද? රත්තරන් මොකටද? මැණික් මොකටද? කාට මම හිතලා බලපුවාම බෙහෙතකට ගන්නෙත් නෑ පුතා. කෑමකට ගන්නෙත් නෑ. මිනිහෙකුගේ ජීවිතය ජීවත් කරවීම සඳහා කිසිසේත්ම ගන්නෙ නැති જાති මේවා. හැබැයි ඒවට වටිනාකම් දීලා ලෝකේ මිනිස්සුන්ට පිස්සු හදලා එව්ව පස්සේ දුවනවනේ. කී දෙනෙක් හිරේ ගිහිල්ලා තියෙනවද පුතා රන් රිදී මුතු මැණික්කින්ද? ඇත්තුමර වැඩක් නැති දේවල් පස්සේ හඹා ගිහිල්ලා මිනිස්සු විනාශ වෙලා. සරලව ජීවත් වෙන්න තිබ්බ මේ ජීවිතයට කරලා තියෙන විනාශය බලන්න. අපි ඔබට චිත්‍රපටියක් වාගේ ඕන් ඔව්වා ටික මරණ මංචකයේදී දිස් වෙනවා. විඳින්න වෙනවා. ඒ නිසා සුන්දර මානවීය සම්පතක් හැටියට බුද්ධියෙන් ලෝකය බලන්න උවමනා දේ සහ එපා දේ තේරුම් ගන්න. අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේම අකම්පිත මිනිහෙක් වෙන්න. කම්පාවට පත් නොවන. සරල සුන්දර ගති තියෙනවා නේද? ඉවසන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ මහත්තයා මරනවා කියන්නකෝ මෙතන. ඔහොමම මරනවා කියලා හිතන්න. දැන් මෙතන ඉන්න අනිත් ගෑනු ටික කරබාගෙන ඉද්දි අර ගෑණි අය බන පිට බන තිබ්බත් මේක දෙකක් කරනවනේ මෙතන පෙරලිලා. හැබැයි මේ මිනිස්සයා මරුණා කියලා අරුන් දාන්නයිද? අර තමන්ගේ ස්වාමියාට තට්ටු කරලා ආන් අතන අර මල්ලිට මොකක්ද වුණා බලන්නකො. ඌ මැරිලා කියලා කියයි. ඊට පස්සේ පව් නේද? ඇහෙන් කඳුලක් වැටුන්නේ නෑ මේකිගේ. ඇහෙන් කඳුලක් වැටුන්නේ. අර අල්ලගත්ත තමන්ගේ වස්තුවක් තියෙනවානේ. ඒක මතම ඉන්නේ. හැබැයි අපිට මේ හැම මිනිහෙකුගේම දුක දකින්න පුළුවන් නම් අර අනිත් මිනිහා ඉදිරියේදී කම්පාවට වේදනාවට පත් වෙන්නේ නැති ගුණයම තමන්ගේ මිනිහා ඉදිරියට තියන්න පුළුවන් නම් මරණයේදී අඬන්නේ නැතුව හිටියා. මැරුණානේ. මැරෙන බව මම මීට කලින් දැකලා තියෙනවානේ. ගෑනුන්ගේ මිනිස්සු කොච්චර මැරිලා තියෙනවද? මිනිසුන්ගේ ගෑනු කොච්චර මැරිලා තියෙනවද? දරුවන්ගේ දෙමව්පියෝ කොච්චර මැරිලා තියෙනවද? මේ විශ්වයේ පහළ වෙච්ච එක මිනිහෙක්වත් සදාතනිකව ජීවත් වුණේ නැහැ කියලා මේ මිහි මඩලේ කී ගමනක් මට ඇහිලා තියෙනවා. සර්පයෝ වෙලා උපදින්නේ කවුද? මට දැනෙනවා වැඩිපුර කාන්තාවෝ කියලා. ඇයි හමුදුරුවනේ? උදාර මාතෘත්වයකින් සුපෝසිත මේ සෙනෙහබරකම් වලින් ලෝකේ සනහන ලාලිත සුමට සිනිඳු පැහැබර ගතක් ඇති මා කෙසේනම් සර්පෙක් වෙන්නද? දිවියෙක් කොටියෙක් වගවලසෙක්
මුගටියෙක් වාගේ නපුරු ලේ හලහල අමු අමුවේ සත්තු කන එකෙක් වෙන්න මා කළ අපරාධය මොකක්ද කියලා ඔබට හිතෙනවා. වැඩිපුරම ද්වේෂ සහගත හිත් සහ වෛරය තියෙන්නේ කාගාවද? ඒ අය උපදින්නේ සර්පයෝ වෙලා. ඉතින් ස්වාමීන් වහන්සේ ගෑනු ගාවද එහෙම තියෙන්නේ. මං ඉතිහාසයේ ඉඳලා පුතා බලාගෙන ආපුවාම කාන්තාව ගාව වගේ මට දැනෙනවා වැඩිපුර තියෙන්නේ කාන්තාව. පිරිමි ගාවත් ඇති. වැඩිපුර කාන්තාව ගාව. මට කියන්න නැන්දම්මයි බෑනයි ගහ ගන්න තැන. නැන්දම්මයි බෑනයි ගහ ගන්න තැනක් මේ එංගලන්තේ කොහේ හරි තියෙන මං ලංකාවේ නම් දැකලා නැහැ. මෙහෙත් නෑ. හැබැයි නැන්දම්මයි ලේලි කහ ගන්න තැන මේ මෙතන 175කට වැඩිය තියෙනවා. මේගොල්ලෝ එංගලන්තේ නෙමෙයි දෙව්ලොව තියමු. ඒත් හපා ගන්නවා. නැන්දම්මලා ලේලිලා. එක තැන තියන්න බෑ මන් දන්නවා. නෑනලා එක තැන තියන්න බෑ. ඇයි මේ ඇයි ඉතිහාසයේ ඉඳලා එන එකක් නෙමෙයි. අර කුඩම්මගේ කතාව තියෙන්නේ. මොනර මාළු ඩැහැල්ලේ නොවේද තියෙන්නේ අපිට මාළු අලකොළදෝ අදත් කුඩම්මේ. ඔය ඉතිහාසයේ අපේ ජනප්‍රවාද තියෙන සංසිද්ධිය එකතු කරලා මේවා ලියලා තියෙන. එතකොට නපුරු සිතුවිලි කාට පහළ වූවද? ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. නපුරු සිතුවිලි කාටද පහළ වෙන්නේ? උත්පත්තිය ලබන්නේ පුතා අර නපුරු ගති ලක්ෂණ තියෙන තිරච්ඡානගත ලෝකයක. මේ විදිහට අපේ මේ ජීවන ගමනේදී කරන පාපයට අනුරූපීව භවගාමී ජීවිතයේ උත්පත්තිය ලබන්න අපට සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි මේ ලැබිලා තියෙන manussකම කෙලස ගන්නේ නැතුව විනාශ කරගන්නේ නැතුව උත්තරීතරත්වයට යන්න මහන්සි ගන්න. අපි උත්පත්තියේ ඉඳලා ආ ගමනේදී අපේ තියෙනවානේ ಜಾති නේ සහජාත අතිජාත අවජාත. දැන් ඔයාලා කොයි જાතේ? ඔයාලා තියෙන ඔය ජාතක තුනෙන් කොයි ජාතකයේද? අතිජාතද අනුජාතද අවජාතද කියලා බලන්න. මට පේන්නේ නැහනේ. ඔබට පේන්නේ. මං සතුටු වෙනවා මං අතිජාත පුත්‍රයෙක් කියලා. ඇයි? මගේ අම්මට බැරි වෙච්චි, මගේ තාත්තට බැරි වෙච්චි සුන්දර ප්‍රභාස්වර ලෝකයක් මා ඉදිරියේ තන ගෞරවය අභිමානය කීර්තිය ප්‍රශංසාව ඇතිව ලෝකයේ දුර ගමනක් යමින් මා වැදූ අම්මාට මා හැදූ තාත්තාට මා උපන් දේශයට මා උපන් ගමට කීර්තියක් ගෞරවයක් නිදහසක් නිවනක් සතුටක් ප්‍රදානය කරන්නට වාග්ය වූ මා මව්පියන් අභිබවා ගොස් ලෝකය දිනූ බැවින් මා පුතා ශ්‍රේෂ්ඨයි. මා උත්පත්තියෙන් ලද ජීවිතය මුවහත් කිරීම නිසා මට තියෙන්නේ අති ජාත බවක්. අනුජාත කියලා කියන්නේ මව්පියන්ගේ ජීවන දර්ශනයට සමගාමීව ඔවුන්ගේ ගුණධර්ම වලට එකඟව යන දරුවන්ට කියනවා අනුජාත නැත්නම් සහජාත දරුවෝ කියලා. අවජාත අවජාතකයොත් ඉන්නව නේද? කවුද අවජාතකයෝ කියන්නේ? අවජාතකයෝ කියලා කියන කතාවටනේ. ඇත්තටම කවුද අවජාතක කියන්නේ?
මව්පියන්ගේ ගුණ, මව්පියන්ගේ ධර්මතා, මව්පියන්ගේ සංස්කෘතීන්, මව්පියන්ගේ ජාතිකත්වයන් නොසලකමින් මව්පියන්ටත් නිගා වෙන විදියට හැසිරෙන සරණ ලෝකයේ පවතින නීතියකට සමාජ ධර්මතාවයකට නොගැලපෙන මට්ටමේ ජීවිත ගෙවන යම් කාලකන්ණියෙක් වේද ඒකට කියනවා අවජාතකයා කියලා. එහෙම චරිත අපිට දකින්න තියෙනවානේ. මං ජපානේ ගිය වෙලාවේ දැක්කා එක අවජාතකයෙක් ඉගෙන ගන්න කියලා ගිහිල්ලා අකාලෙන් මැරුණා. මං ගිය දවසේ. මේ අවුරුදු 19ක කොල්ලා. පමණ ඉක්මවා බීලා වාහනක් තියනවනේ පුතා. හිතුමතේ යන්න පුළුවන්. ඒ වාහනයක් අරගෙන ඒ රටේ පවතින නීති රීති බිඳගෙන මහමග යන්න ගිහිල්ලා හැප්පිලා මැරිලා ගියා කුඩු වෙලා. මෙහෙටත් ඇවිල්ලා අවජාතක ගති මේ දරණේද මතු කරන කුඩුකාරයෝ වෙච්ච අය ඇති. සල්ලාලයෝ වෙච්ච අය ඇති. බේබද්දෝ වෙච්ච අය ඇති. හොරකම් කරලා හිරේ ගියපු ඇත්තෝ ඇති. අතපය කඩාගෙන ජීවිතේ නැති කරගත්ත ඇත්තෝ ඇති. ආන් ඒ අය පුතා උපම් බිමටත් නැති, වැදූ මවටත් නැති, හැදූ පියාටත් නැති අසීලාචාර නින්දිත ගමනක් යන බැවින් ඒකට කියනවා අවජාතක ගතිය කියලා. ඒ නිසා ගතිය අවජාතක කරගන්නේ නැතුව අවම වශයෙන් අනුජාත මව්පියන්ගේ ගුණධර්මවත් ඇතිව මේ ලෝකයෙන් ඉගෙන ගන්නට තියෙන සද්ධර්මතාවයන් ඉගෙනගෙන, ලෝකයේ පරිසරයෙන් ඉගෙන ගන්න තියෙන බොහෝ දෑ ඉගෙනගෙන, ලෝක සත්‍යතාවයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන මව්පියන්ටත් වඩා උතුම් ශ්‍රේෂ්ඨ ගමනක් යන්න හැකි ශක්තිය ජනනය කරගන්න පුළුවන් නම් ඒක තමයි පුතේ අතිජාත බව. ලෝකයට වටින්නේ අතිජාත මිනිස්සු. දවසින් දවස ලොව දකින්නට පුළුවන් ශක්තිය ඇති මිනිස්සු. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. යෝ ඡායං කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. යෝ ඡායං අත්ත කිල මතානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා සත්‍ය විභංග සූත්‍රයේදී, ඒ වගේම ධම්සප්පවතුන් සූත්‍රයේදී මේ සූත්‍ර දෙකේදීම පෙන්නනවා මේ ලෝකයේ ඇත්ත දකින්න හම්බෙන්නේ මේ වාගේ ගමනක් යන අයට කියලා. මොන වාගේ ගමනක් යන අයටද? මරණාසන්නම මොහොත වෙනකොට පුතා මේ ඉන්ද්‍රියන් ටික මැරෙනවා. අන්තිම මොහොත වෙනකොට මේ ඉන්ද්‍රියන් ටික මැරිලා බාහිර ලෝකෙ මොකවත් අපිට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ, අවබෝධේ නැහැ. වැහිලා යනවා. ඒ ඉන්ද්‍රියන් ටික මැරිච්ච හින්දා වචනේ වැඩ කරන්නේත් නැහැ. අවසාන මොහොතේ පහළ වෙච්ච චේතනාව ගන්න ඉතුරු වෙලා ඉන්නේ හිත විතරයි. හිත වැඩ. යටි හිත වැඩ කරනවා. වැඩ කරන හිත අර චේතනාව ගන්නවා. චේතනාව අරගෙන දෙන්න හැදුවට අනිත් දෙන්න මැරිලා හින්දා හිත මැරිච්ච කය අතහැරලා එළියට යනවා. ඒකට කියනවා චුතිසිත. චුත වෙලා යන හිත. චුතිසිත ගන්නා අවසාන කර්ම ශක්තිය ඊළඟ භවයේ උත්පත්තිය ලබන්න හේතු වෙනවා. අන්න ඒකට කියනවා පුතා ගතිය. ඒක තමයි ගතිය. ආන්ගේ ලබාගත්තා වූ ගතියට අනුව මේ උත්පත්තිය ලබන ජීවිතය ක්‍රියාත්මක වෙනවා. ඒක මාරු කරන්න බෑ අය. අතරමඟදී මාරු කෙරුව හැකිද? බෑ. කාගේ හරි කුසේ දරුවෙක් ගැබ් ගන්නවා. අද රෑ ගැබ් ගත්තා කියන්නකො දරුවේ. ඔබ දවස් කීපයකින් ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණයකට ගිහිල්ලා බැලුවාම කියනවා දරුවෙක් හටගෙන තියෙනවා. ඊට පස්සේ වෛද්‍යවරයාට කියනවා මේ දොස්තර මහත්තයා
හම්බෙන්න ඉන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බලලා මේ මං කැමති කොල්ලෙකුට එහෙන්ද මාරු කරන්න. මේ ලෝකයේ ඉන්න ඕනෑම නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගිහිලා කියන්නකො මාරු කරන්න කියලා. ආයේ ගතිය මාරු කරන්න බෑ පුතා. ඒ ගතිය ඒකමයි. ත්‍රිසංගත ලෝකයකට වැටුනොත් ඒ ගතිය මත පිහිටන්න ඕන. ආයේ මනුස්ස ලෝකයට එන්න පුළුවන්? ආයෙ එන්න බෑ. අවබෝධයෙන් යුක්තව ජීවිතේ තනුවොත් ගතිය සම්පත්තියක් කරගන්න පුළුවන්, නැත්තම් බෑ. හාමුදුරුවනේ දැන් අපි ඉපදිලානේ. දැන් අපි සියලු දෙනාම ගති සම්පත්තිය ලබලා නේද? ඔයාලා ඔක්කොම ගති සම්පත්තිය ලබලා පෙරේත ලෝකයකට ගියේ නැහැ. දෙව්ලොව ගියේ නැහැ. බඹලොව ගියේ නැහැ. ත්‍රිසංගත ලෝකයේ කුමන හෝ භවයකට වැටුන්නේ. පෙරේත ලෝකයක භූත ලෝකයක ඉපදුන්නේ. මනුස්ස ලෝකේ ලස්සන හැඩතල ඇති විවිධ ස්වරූප ගත්තත් දුටු පමණින් මිනිහෙක් කියලා කියන්නට පුළුවන් දේහ ලක්ෂණ ඇතිව ඔබ උත්පත්තිය ලැබලා ඉන්නවා. ඒ කියන්නේ ගතිය හොඳ වෙලා තියෙනවා. ඒ නිසා ගතිය ගැන කියන්න ඕනේ නැද්ද අය? ගතිය හොඳින්ද? මට ආසම ගතිය ගැන කියන්න. ඇයි දන්නවද? සංසාරයේ උත්තම පුණ්‍ය චේතනාවකින් මැරිලා ගතිය හොඳ කරගෙන මනුලොව ආපු ඔබ ගති සම්පත්තියෙන් මිනිස් ලොව ඉපදිලා ලෝකේ අනන්ත දෙව් මිනිසුන් සහිත ලෝකේ මිනිහා විතර නිර්මාණශීලී ගුණ ඇති සතෙක් නෑ ලෝකේ. දෙවියෝ ඇති. වැඩ කරන්න බැරි නම් පුතා මොකටද දෙයියා? මේ එංගලන්තේ දෙයියෙක් හදාපු එකක් පෙන්වන්න මට. මේ දියුණු යයි සම්මත හිරු නොබසින අධිරාජ්‍ය කියලා හොරකම් කරගත්ත රාජ්‍යත් එක්කන් ඉර බහින්නේ නේද? හොරකම් කරපු රාජ්‍යත් එක්කන් ගලපා හිරු නොබසින අධිරාජ්‍යේ මට පෙන්වන්න දෙයියෙක් හදාපු එකක්. එකක්වත්. ඔක්කොම මානවයෝ හදාපුවා තියෙන්නේ. සමහරු කියනවානේ දේවදරුවෝ කියලා මේ චෙක් කරලා බලමු ගිනිහිල්ලා DNA එකක් කරලා. අහවල් මුදියන්සේගේ එකාද? එහෙම නැත්නම් සක්‍ර දෙයියන්ගේ පැටියද කියලා. මවුන් කාර්යය තමයි අර DNA එකේ ඉන්නේ. වෙන එකෙක් වෙන අద్භූත එකෙක් පෙන්වන්න එපා. සේයාව. නෑ. ආරිසිංහගේ ආරිසිංහගේ ජාන. ආරිසිංහගේ ගුණ තමයි ආරිසිංහගේ කාට තියෙන්නේ. එහෙම නොපිහිටියොත් ඒ දෙවියන මේ අල්ලපු ගෙදර එක හරි පරීක්ෂා කරලා බැලුවාම මේ මානව ලෝකයේ එකෙක්ගේ DNA එකට තමයි ගැලපෙන්නේ. මැවුම් කාර්යය වෙන කවුරුවත් නෙමෙයි පින්නතුනි, කර්ම ශක්තිය. ඔබ පෙර සසරේ කරන ලද කර්ම ශක්තිය මේ හිස් අවකාශයේ අවුදින් ප්‍රාර්ථනා පරිදි චේතනා පරිදි අවසාන ගතියේ නිමිත්ත පරිදි උත්පත්තිය ලබන. මට මේ ගැන කියන්නම ආසා වෙන දෙයක් නෙමෙයි. ඔබ මනුලොව ඉපදිලත් ඔබ යන්න හදන්නේ කොහාටද කියලා. මේ මනුස්ස ලෝකේ තියෙන වටිනාම ජීවිතය හම්බෙච්ච ඔබ මේ යන්න හදන්නේ කොහෙද? මට පේනවා සමහරු තිරිසන් ලෝකවලට යන්න. අපායට යන්න. මට ඕනම් පෙන්වු හැකි එක එක භවයන්හි උත්පත්තිය ලබන අය මෙතන. තෝර පෙන්වු හැකි බල්ලෝ වෙලා උපදින්නේ කවුද, බැල්ලියෝ වෙලා උපදින්නේ කවුද, නයි පොළොංගු වෙලා උපදින්නේ කවුද මේ මෙතනින් මට මූණ දිහා බලලා ඇත්තටම පෙන්වන්න පුළුවන්. ඔබට හිතා ගන්න මං කියන්නද එකක්. භවගාමී ජීවිතයේ ඔබ උපදින තැන
සල්ලාලකම් කරන අය උපදින්නේ බලු භවයක. සෑහීමකට පත් නොවි සල්ලාලකමෙන්ම ජීවිතය අරගෙන යන යමෙක් වේද උත්පත්තිය ලබන්නේ බලු භවයක. දැන් ඔබ උපදින තැන පේනවා නේද ඔබට? ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ පුතා. ස්ත්‍රියක් සල්ලාලද පුරුෂයෙක් සල්ලාලද ඒ දෙදෙනාගේම උරුම කරුමය ධර්මතාවය ඒක තමයි. ඔබට චිත්‍රපටියක් වාගේ මරණාසන්න මොහොතේ පේන්න ගන්නවා. යටිහිත අවදි වෙනවා, ඉන්ද්‍රියන් ටික මැරෙනවා. එතකොට පුතා හිත විතරනේ වැඩ කරන්නේ. ලපටි කාලේ ඉඳලා චිත්‍රපටියක් වාගේ හිතට පේන්න ගන්නවා. ඔබ හුදකලා වෙලා කරුවල තැනක නින්දට ගිහිල්ලා බලන්න කල්පනා කරලා නිසොල් මම ඔබට කොච්චර ඔබේ ජීවිතේ පේනවද කියලා ඈතට. ඔබ සපුරාම මේ ලෝකයෙන් ගතින් වෙම්වි හිත විතරක් තියලා බැලුවොත් එහෙම හිතට මොනතරම් පෙනේද? ගමන. ඒ ගමන දැක දැකනේ අපි මැරෙන්නේ. එතකොට මරණාසන්න මොහොතේ දකින්න තියෙන දර්ශනය කිලුටුණා. ඔබට මුණ ගැහුනොත් විවේක වේලාවක මෙහෙත් පුස්තකාලයක් තියෙනවා වගේ දැක්කා. ඒ පුස්තකාලයේ ඇති තේරී ගාථා. ඒ තේරී ගාථාවල තියෙන ඉසිදාසි තෙරණියගේ කතාව කියලා කතා වස්තුවක්. ඒ කතා වස්තුව බලන්නකො. ඒකේ තියෙන්නේ බලු භවයට යන විදිය. චුල්ල කම්ම විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ චුල්ල කම්ම විභංග සූත්‍රයේ තියෙන්නේ භවයන්ට සේන්දු වෙන විදිය. කර්ම රැස් කරලා.